අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි ගුණාත්මක සරු ණය මිරිස් බීජ ගෙදරදීම සකසා ගන්න කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ අපේ වත්තේ හැදුණු ණය මිරිස් ගස්වල ණය මිරිස් ටිකක්. මේකට dark green scotch bonnet කියලාත් කියනවා. මම මේක ගහේම ඉදෙන්න තියලා තමයි කඩාගත්තේ. ඒ වගේම හොඳ නිරෝගී ගස් වලින් තමයි මම මේ ණය මිරිස් ටික කඩාගත්තේ. කොටම කලින් අපි අපේ අත්වලට ග්ලව්ස් දෙකක් දාගෙන ඉන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මොකද ණය මිරිස් හරිම සරයි අතේ ගෑවුනොත් දැවිල්ලයි. ඒ දැවිල්ල නැති වෙන්න නම් දවසක් විතර යනවා. දැන් මේ ණය මිරිස් ටික ලෑල්ලකින් තියාගෙන මේ වගේ මැදින් ටිකක් පළලා අතින් දෙකට වෙන් කරගන්න. පිහියක් ආධාර කරගෙන ණය මිරිස් ඇට ටික තියෙන මේ කොටස ප්‍රවේශමෙන් අරගන්න. දැන් පිරිසිදු වතුර එකක් අරගෙන අපි මේ අයින් කරගත්තු ණය මිරිස් ඇට එකතු වෙලා තියෙන කොටස ඒකට දාගන්න. ඒ වගේම තව ණය මිරිස් කරලි ඉතුරු වෙලා තියෙන ණය මිරිස් ඇටත් ඒ වතුර එකටම එකතු කරගන්න. දැන් හොඳට බලන්න සමහර වෙලාවට අපිට ණය මිරිස් ඇට මගහැරෙන්නත් පුළුවන්. දැන් ඇට අයින් කරගත්තු ණය මිරිස් කරලේ කොටස් ටික වෙනම තියාගන්න. මේ වගේ ඔක්කොම ණය මිරිස් කරල් කපලා ණය මිරිස් ඇට ටික වතුරේ දාගන්න. මේ බලන්න දැන් මේ ණය මිරිස් ඇට ටික අයින් කරගත්තු ණය මිරිස් ටික ඔයාලට කැමට ගන්න පුළුවන්. ඕනම දෙයක් හදන්න අරගන්න පුළුවන්. දැන් අපි මේ වතුරට එකතු කරගත්තු ණය මිරිස් ඇට ටික වතුරෙන් හොඳින් හොද ගන්න ඕනේ. අනවශ්‍ය කොටස් අයින් කරගන්න. මේ තියෙන්නේ ඒ වගේ අනවශ්‍ය කොටස් ඔක්කොම අයින් කරගත්තු ණය මිරිස් ඇට ටික. දැන් පෙනේරයකින් මේ ණය මිරිස් ඇට ටික පෙරා ගන්න. මම මේ උඩ පාවෙන ණය මිරිස් ඇට ටිකත් අයින් කරගන්නවා. ඇත්තටම ඒ උඩ පාවෙන්නේ බොල් ණය මිරිස් ඇට. ඒවා සරු ණය මිරිස් ඇට නෙමෙයි. හැම වෙලාවකම වතුරට දැම්මම වතුර යටට බහින ණය මිරිස් ඇට තමයි ගුණාත්මක සරු බීජ වෙන්නේ. දැන් පෙනේරය තියලා වතුර ටික පෙරලා හොඳ ගුණාත්මක ණය මිරිස් ඇට ටික පෙනේරයට එකතු කරගන්න. ඔයගොල්ලන්ට කපුර එද්දක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ට්‍රේ එකකට ටිෂු පේපර් එකක් හරි කපුර එද්දක් හරි දාලා ඒක උඩට අපි පෙනේරයට එකතු කරගත්තු ණය මිරිස් ඇට ටික දාගන්න. දැන් අතින් මේ ණය මිරිස් ඇට ටික තුනී කරලා පවනේ වේලෙන්න තියන්න. මේ තියෙන්නේ මම දවස් 2-3ක් මද පවනේ තිබ්බ ණය මිරිස් ඇට ටික. දැන් මේ ණය මිරිස් ඇට පැල කරගන්න සුදුසු මට්ටමේ තියෙනවා. ඔබටත් මේ විදියට පැල කිරීමට සුදුසු ආකාරයට ණය මිරිස් ඇට සකසාගෙන තවන් දාගන්න පුළුවන්. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.